දැන් අපි කියවන්ට යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 8 වන සිකුරාදා. මාතෘකාව තමයි ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල පරිපූර්ණයි. අද බයිබල් පාඨය හේබ්‍රෙව් 10:14. මාක් නිසාද උන්වහන්සේ පිරිසිදු කරනු ලබන්නත් එක පූජාවකින් සෑම කලකටම සම්පූර්ණ කළසේක. යේසුස් වහන්සේ කුරුසිය මත මිය ගිය විට උන්වහන්සේට තවදුරටත් පූජාවන් ඔප්පු කිරීමට අවශ්‍ය නොවිය. උන්වහන්සේගේ ඒ එකම පූජාව පව් සදහටම ඉවත් කිරීමට ප්‍රමාණවත් විය. එම තනි පරිපූර්ණ පූජාව තුළින් ඔබව දෙවියන් වහන්සේ ඉදිරියෙහි පරිපූර්ණ කරනු ලැබුවෙහිය. 2 කොරින්ති 5:21 බයිබලය අපට පවසන්නේ කිසිදා පව් නොකළ යේසුස් වහන්සේ අප වෙනුවෙන් පව්කාරයෙකු වූයේ අප උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස යනුවෙනි. මෙයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ ඔබ දෙස බලන විට උන්වහන්සේ ඔබේ වැරදි හෝ අඩුපාඩු දකින්නේ නැති බවයි. උන්වහන්සේ දකින්නේ ඔබ තුළ ඇති දෙවියන් වහන්සේගේම ධර්මිෂ්ඨකමයි. ඒ කෙතරම් පුදුමාකාරද? එබැවින් නිර්භීතව දෙවියන් වහන්සේගේ වචනය සමග එකග වෙමින් මෙසේ පවසන්න. යේසුස් වහන්සේ යම්සේද මමත් මේ ලෝකයේ එසේම වෙමි. ඔබ සදහටම පරිපූර්ණ කරනු ලැබුවා. දෙවියන් වහන්සේට මහිමය වේවා. දැන් ඔයාලට පුළුවන් හේබ්‍රෙව් 10:12 ඉඳන් 14 වෙනි පදයට එනකන් කියවලා අද ඉගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. අපි අදහිල්ලේ ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. මම ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වෙමි. මම උන්වහන්සේ තුල ජයග්‍රාහකයෙකු ලෙස ජීවත් වන අතර ජීවනයේහි රජකම් කරමි. මගේ ජීවිතය නිරන්තරයෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම විදහා දක්වන අතර උන්වහන්සේගේ නාමයට මහිමය ගෙන එයි. හලෙලූයා.